අද ගොඩක් තරුණ අය අර ෆැල්කන් කුරුල්ලෝ වගේමයි. Tamanගේ තරුණ කාලේ, Tamanගේ ජවයේ තියෙන කාලේ එකම තැනකට කොටු වෙලා සොච්චම් පඩියක් වෙනුවෙන් Tamanගේ මුළු අනාගතයම විනාශ කරගන්නවා. ඔයාගේ වටිනා කාලෙන් පොඩි වෙලාවක් අරගෙන මේ කතාව අහලා බලන්න. ලෝකේ භයානිකම තැන කුණාටුවක් හෝ යුද්ධ පිටියක් නෙමෙයි. ඒ තමයි හැමදේම කිසිම මහන්සියක් නැතුව පහසුවෙන් ලැබෙන තැන. දශක ගණනාවකට කලින් අහසේ වේගවත්ම සහ බලගතුම පක්ෂීන් වන ෆැල්කන් උකුස්සන් විශේෂයක් රංචුවක් අතරමං වෙලා හරිව ලස්සන සාරවත් නිම්නයකට ආවා. ඒක හරියට දිව්‍ය ලෝකයක් වගේ. ඒ නිම්නේ පතුල පුරාම හෙමින් ගමන් කරන මහත මියන් සහ කෘමීන් පිරීලා හිටියා. දරුණු සුලන් නැහැ, සීතල වැසි නැහැ. ඒ වගේම එයාලව දඩයම් කරන කිසිම සතෙක් එහෙ හිටියේ නැහැ. මේක නම් හාස්කමක්. එක් තරුණ කුරුල්ලෙක් සතුටින් කිව්වා. අපිට ආයේ කවදාවත් මිදෙන සීතල වලාකුළු වස්සේ දඩයම් කරන්න ඕනේ නැහැ. මහන්සි වෙලා පියාඹන්න ඕනේ නැහැ. බිමට පැනලා කෑම කන්න විතරයි තියෙන්නේ. අපි සදහටම මෙහෙ ඉමු. ඉතින් එයාලා එහෙ නෙවතුණා. කාලය ගත වෙද්දී නිහඬ ව්‍යසනයක් මේ රංචුවට ඇතුළුණා. ඒ තමයි අසීමිත පහසුව. පියාඹන්න අවශ්‍යතාවයක් තිබුණේ නැති නිසා එයාලා පියාඹන්න එක සම්පූර්ණයෙන්ම නැවතුවා. ගස් අටුණ්ඩට වෙලා කම්මැලිකමේ දවස් ගෙව්වා. එයාලගේ තියුණු නියපොතු මොට වුණා. බලගතු පියාපත් දුර්වල වුණා. ඒත් එක වයසක කුරුල්ලෙක් මේ දේවල් දිහා බලාගෙන හිටියේ ලොකු බයකින්. එයාට අතීතයේ කටුක කුණාටු සහ නිදහස් අහස ගැන මතකයක් තිබුණා. දවසක් හැන්දෑවක එයා අනිත් හැමෝටම මෙහෙම කිව්වා. මේ දිව්‍ය ලෝකේ අපිව විනාශ කරනවා. අපි අහසට අයිති සත්තු. අහසත් එක්ක සටන් නොකරන කුරුල්ලෙකුට Taman කවුද කියන එක අමතක වෙනවා. අපි මෙහෙන් යන්න ඕනේ. නැත්තම් අපේ ශක්තිය අපිට සම්පූර්ණයෙන්ම නැති වෙලා යාවි. තරුණ කුරුල්ලෝ හයියෙන් hina වුණා. ඔයා තාමත් අතීතයේ ජීවත් වෙන්නේ වයසක මිත්‍රයා. ජීවිතේ මෙච්චර ලේසි වෙලා තියෙද්දි අපි ඒ දුක් විඳින්න යන්නේ. ඔයා ඕන්නම් ඒ කඳුවලට යන්නේ. අපි මේ නිදහස භුක්ති කරමු. කවුරුත් අහන්නේ නැති බව තේරුණු වයසක කුරුල්ලා තනියම පියාපත් විහිදලා ආයත්මත් මේ කටුක දුෂ්කර ලෝකයට පියාඹලා ගියා. අවුරුද්දකට පස්සේ ඒ ආරක්ෂිත භවයේ මායාව බිඳිලා ගියා. පිටත ලෝකයේ ආපු ගරුණු සීතලකින් බඩගින්න හිටපු කඳුකර නරියන් රංචුවක් මේ හැංගිච්චු නිම්නේට කඩා වැටුණා. නරියන්ට මේ මහත පියාඹන්න බැරි කුරුල්ලන්ව දැක්කම පුදුම වුණා. කුරුල්ලෝ කලබල වුණා. එයාලා කවදා හරි රජ කරපු අහසට පැනලා යන්න හිතාගෙන පියාපත් ගැහුවා. ඒත් එයාලට පොළවෙන් අඟලක්වත් උඩට යන්න බැරි වුණා. එයාලගේ මාංශපේශී සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා තිබුණේ. එයාලා බර වැඩි, සෙමින් ගමන් කරන්නේ. ඒ වගේම සම්පූර්ණයෙන්ම අසරණ වෙලා හිටියේ. ඊළඟ වසන්ත කාලෙදී වයසක කුරුල්ල Tamanගේ රංචුව බලන්න ආපහු ආවදී මුළු නිම්නේම නිහඬ වෙලා තිබුණා. ඉතිරි වෙලා තිබුණේ තනින් තන වැටුණු පිහාඩු ටිකක්. ගල් පැල්ලමක් අස්සේ හැංගිලා හිටපු තූවන උන්නු එක තරුණ කුරුල්ලෙක්ව යාට හම්බුණා. මොකද උනේ? වයසක කුරුල්ලා හිමින් ඇහුවා. තරුණ කුරුල්ලා ඇස්වල කඳුළු පුරවගෙන මෙහෙන කිව්වා. නරියෝ ආවා. අපි බේරිලා යන්න හැදුනම අපිට දැනුනේ අහස ගොඩක් බර වගේ. අපිට පියාඹන්න විදිහ අමතක වෙලා තිබුණා. අද ගොඩක් තරුණ අය අර ෆැල්කන් කුරුල්ලෝ වගේමයි. Tamanගේ තරුණ කාලේ, Tamanගේ ජවයේ තියෙන කාලේ එකම තැනකට කොටු වෙලා සොච්චම් පඩියක් වෙනුවෙන් Tamanගේ මුළු අනාගතයම විනාශ කරගන්නවා. ඔයා හිතන වෙටි මේ රක්ෂාව හෝ මේ පහසුව ආරක්ෂිතයි කියලා. ඒත් ඇත්තටම වෙන්නේ ඔබේ හැකියාවන් මිය යන එක. දවසක ලෝකෙ වෙනස් වෙද්දී, අභියෝග ඉස්සරහට එද්දී ඔබට පියාඹන්න ශක්තියක් ඉතිරි වෙලා තියෙන එකක් නැහැ. මේ කතාවෙන් ඔයාට අලුත් දෙයක් හිතන්න ලැබුණා නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයාත් දැන් මේ වගේ රන්වන නිම්නයක හිර වෙලාද? මේ කතාව ඔයාගේ හිතට වැදුනා නම් ලයික් කරන්න. මේක අහන්න ඕන කෙනෙක්ට ෂෙයාර් කරන්න. ඒ වගේම ජීවිතයට වටිනා මේ වගේ කතා දිගටම අහන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද කතා කියන්නේ නිකම්ම අහන්න නෙමෙයි, දැනෙන්න ඕනේ දේවල්.